මේ දිනාවේ ස්කිස් අපේ ප්‍රෝග්‍රෑම් වෙබ් සීරීස් එකේ 38 වෙනි වීඩියෝ එක. අපි මේකෙන් මේ වීඩියෝෙන් හදාගන්න යන්නේ අපි කලින් අපි හදාගත්ත මැසේජ් සෙන්ඩ් එකේ මැසේජ් එක සෙන්ඩ් කරන එකේ ඩිසයින් එක හදාගත්ත එකේ ප්‍රෝග්‍රෑම් පාර්ට් එක හදාගන්න කොහොමද කියන එක. ඒ කියන්නේ මේකේ මැසේජ් එක සෙන්ඩ් කරන පාර්ට් එක වගේම ඒ සෙන්ඩ් කරන මැසේජ් එක ලෝඩ් කරන එකේ ප්‍රෝග්‍රෑම් පාර්ට් එක හදාගන්න කොහොමද කියන එක තමයි මේක කතා කරන්න යන්නේ. මම මේ දින අපේ send message.php ෆයිල් එකට මේක දාහම අපිට උඩින්ම session start එකක් දාන්න තියෙනවා. ඊට පස්සේ මෙතන රෙකෝවර් කරන්න තියෙනවා database එක. ඊට පස්සේ මේ header එක කියන එක දාගන්න තියෙනවා. ඊට පස්සේ මෙතන අපි if එකක් දාගන්න තියෙනවා. මේ if එකේ අපි බලනවා is set කරලා තියෙනවා කියලා බලනවා. login කියන එක set කරලා තියෙනවා කියලා බලනවා. set කරලා නැද්ද කියලා බලනවා. ඒ කියන්නේ set එක log කරලා නැද්ද කියලා බලනවා. log කරලා නැත්නම් අපි JSON encode එක success එක fails එක message එකක් දෙනවා unnoticed message එකක් දෙනවා. ඊට පස්සේ මේකේ code එක run එක නවත්තන්න දෙනවා කරීරක් මේ code එක run එක නවත්තන්න දෙන exit කියන word එක පාවිච්චි කරන. ඊට පස්සේ අපිට from id කියන එක දාන්න තියෙනවා. මෙතන අපි දාන්න තියෙන්නේ cell එක ID තමයි මේක session එක යන දාන්න තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතන reset කරලා තියෙනවා කියලා බලනවා postpaid එකේ to id එක ඇයි set කරලා තියෙනවා බලනවා. set කරලා නැත්නම් අපි zero එක ගන්නවා. ඊට පස්සේ මේක to id කියන variable එක දාන්න තියෙනවා. ඊට පස්සේ අපි මෙතන content කියන එක තියලා මේ content එකෙන් බලලා අපේ reset කරගෙන බලනවා postpaid එකේ content එක එනවා නම් අපි ඒක දාන්න තියෙනවා content කියන variable එකට. ඊට පස්සේ මෙතන if එකක් දාන්න බලනවා අපේ to id එක එනවාද කියලා බලනවා. to id එක එනවාද කියලා බලනවා. එන්නේ නැද්ද කියලා බලනවා. එන්නේ නැත්නම් to id එක බින්දුව කියලා බලනවා. බින්දුව කියන්නේ එන්නේ නැති එකකින්ද බින්දුව වැටෙන්නේ. එන්නේ නැත්නම් අපේ JSON encode එක success එක fails එක message එකක් දෙනවා invalid message දෙකගෙන message දෙනවා. ඊට පස්සේ අපි if එකක් දාන්න බලනවා අපේ from id එක සමානයි කියලා බලන to id එකට. එහෙනම් අපිට JSON encoded message එකක් දෙනවා success එක fails message එක you can't send a message to yourself කියන message එකක් දෙනවා. ඊට පස්සේ RESC කියන variable එක දාලා මෙතෙන් database එක include කරන්න තියෙනවා අපේ chat table එක තමයි include කරන්න යන්නේ. අපි include කරන්න from user ඊට පස්සේ to user ඒ වගේම content එක මේ විදිහට අපි include කරන් තියෙනවා. ඊට පස්සේ මේක බලන්න අපේ මේ RESC ඒ කියන්නේ search insert එක හරියට insert කරලා කියලා බලන්න. insert වුණාම අපි JSON එක include කරනවා message එක successful true විදිහට. එහෙම නැත්නම් ඒ කියන හරියට include වුනේ නැත්නම් අපේ මේ JSON එකේ message එකක් දෙනවා success එක fails එක message එක fail to your send message කියලා දෙනවා. අපිට බලමු අපේ මේකේ JS part එක මොකද හදාගන්න තිබ්බි කියලා. මේ දාහම අපිට හදාන්න තියෙනවා send message අපිට හදාන්න තියෙනවා chat.php ෆයිල් එක chat send message කියන ෆන්ක්ෂන් එක හදාන්න තියෙනවා. මෙතන අපි iframe develop එකක් දාන්න තියෙනවා. අපි මේ form එක submit කරද්දී web page එක හිරුන්නේ නැති වෙන්න. එතකොට මේක ගන්න message content එකයි active to id එකයි මෙතන database මේ IDs වලින් ගන්නවා document.getInB id එක පාවිච්චි කරන. එතකොට මේක මෙතන variables දාන්න තියෙනවා. එතකොට මෙතන බලලා from එක. එතකොට මෙතන අපි form එකක් හදන්න තියෙනවා මේ layer එක යවන්න. postpaid එක යවන්නත් මේ form එක හදාන්න තියෙන්නේ. මෙතන අපි යවන්න කියන message එක මේ form එක යවන්න කියන postpaid එකේ process folder එකේ තියෙන send message.php ෆයිල් එක. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරපු ෆයිල් එකට යවන්න කියනවා. ඊට පස්සේ අපි හදන්න තියෙනවා concern data කියන අපි හදන්න තියෙන කියන්නේ අපි අර එන message එක මොකක්ද කියලා බලගන්න ඉන්න කියනවා. ඒ wait කියන එක use කරගෙන ඊට පස්සේ අපි එන message එක බලන data වල තියෙන ඒ message එක බලනවා. එන්නේ success message එකක් එනවා නම් අපේ document.getInB id ඒ කියන්නේ මේ message content කියන එකේ value එක වෙනස් කරගන්නවා. ඊට පස්සේ load message කියන function එකයි load chat කියන function එකයි load කරගන්න තියෙනවා. ඊට පස්සේ අපිට else එක තියෙනවා. මේ else එකේ අපි alert කරන් තියෙනවා ඊළඟ කරනවා තමයි else එක දෙන else එකේ අපි එන message එක පෙන්නන්න තියෙනවා. අපි දැන් බලමු මේ load messages කියන එකේ මොකද්ද කරන් තියෙන්නේ කියලා. load messages function එකේ ඒක අපි database අපි fetch එකක් use කරන් තියෙනවා. මෙතන අපි කරන් තියෙනවා
ප්‍රොසෙස් ෆයිල් එකේ තියෙන load.message.php ෆයිල් එකට යවන්න කියනවා අපේ ID එක active අද ID එක යවන්න කියනවා. මේක අපි get message දෙන්න තමයි යවන්නේ. get message දෙන්න තමයි යවන්නේ. ඒක මේක තමයි හදාගන්න තියෙන්නේ. අපි දැන් බලමු මේ load messages.php ෆයිල් එකේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. මේක දෙනවා අපේ load message.php ෆයිල් එකට. ඒක තාම අපිට කරන්න තියෙනවා started down ඊට පස්සේ destination එක include කරන්න තියෙනවා. එස් අපි දැන් header එක JSON එක include කරන්න තියෙනවා. ඊට පස්සේ මේ බලන්න user log එක ඉන්නවා කියලා බලනවා. log නැත්නම් අපි log ඉන්නවා කියලා බලනවා. log නැද්ද කියලා බලනවා. ඊට පස්සේ නැත්නම් අපි JSON message එකක් දෙනවා. ඊට පස්සේ අපි session register එකෙන් user ID එක ගන්නවා. ඊට පස්සේ මේක variable එක දාන්න දෙන ඊට පස්සේ මෙතන අද ID එකක් ගන්නවා. get method දෙන එක තමයි කියන්නේ මේ. දැන් ඒකට අපි variable එක දාගන්න තියෙනවා. ඊට පස්සේ මෙතන මම අද ID එක එනවාද කියලා බලනවා. එන්නද කියලා බලනවා. එන්න නැත්නම් අපි listen code එක message එකක් දෙනවා එන්නේ නැහැ කියලා. ඊට පස්සේ මෙතන fetch data කියන search කූරි ගම දාන්න තියෙනවා. search කරලා ගන්න කියනවා. chat table එකේ ඔක්කොම යටිය search කරලා ගන්න කියනවා. ඊට පස්සේ මෙතන SQL කියන variable එක දාන්න වෙනවා. ඊට පස්සේ මෙතන අපි database search එක ගන්න අපේ මේ form අපි උඩින් හදාගත්ත කූරි database search එකෙන් දා ගන්නවා. ඊට පස්සේ RES කියන variable එක දාන්න තියෙනවා. ඊට පස්සේ මෙතන message කියන variable එක දාන්න තියෙනවා. ඊට පස්සේ අපි if එකක් දාන්න තියෙනවා. මේ if එකෙන් බලනවා හරියට මේ search වෙලා ආවද කියලා බලනවා. RES කියන එකෙන් හරියට search වෙලා ආවද කියලා බලනවා. search වෙලා ආවම අපි while loop එක run කරගන්නවා. while loop එක run කරගන්න ඊට පස්සේ අපි එතන කරන්නේ මේ RES කියන එකේ තියෙන data ටික මේ fetch එක use කරන row කියන variable එක දාගන්න තියෙනවා. ඊට පස්සේ අපි මේ messages කියන array එකක් මේ data ටික දාගන්න තියෙනවා. ID එක from ID එක to ID එක content එක time එක stage එක site එක අපි දාගන්න තියෙනවා. ඊට පස්සේ අපි මේකේ marks as seen කියන එක database එකේ කුරේ හදාන්න මෙතන. ඊට පස්සේ අපි අන්තිමට මේකේ JSON encoded message එක කරනවා. අපි මේකේ මේ message කියන array එක අපි ආවගෙන තියෙනවා. අපි මේකේ අපි මේ message send කරගන්න එකේ කෝඩින් පාට හදාන්න තිබ්බ මෙහෙම තමයි. අද අපි මේ කතා කරේ කොහොමද message එක send කරන එකේ first part එක හදාගන්න වගේම ඒකේ මේ message එක load කරගන්න එකේ first part එක හදාගන්න කොහොමද කියන එක අද වෙන කතා කරේ.